සුබ දවසක් වේවා හැම දිනාටම. අපි අද සාකච්ඡා කරන්නේ සෙනසුරු අපල ග්‍රහ අපල අපේ ජීවිතයට බලපාන ආකාරය සහ මේ අකුසල කර්මයක්ද යන වග මේ වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරනවා. සෙනසුරු අපලය කියලා කියන්නේ ජ්‍යොතිෂයට අනුකූලව පෙර කරන ලද අකුසල කර්ම. සෙනසුරු කියලා කියන්නේ දුකට අධිපති ග්‍රහයෙක්. උදාහරණයක් හැටියට අපේ මහබෝසතාණන් වහන්සේ 6 වසරක් දුක්සර ක්‍රියා කරේ සෙනසුරු අපල කාලය තුල කියලා ජ්‍යොතිෂයට අනුව විග්‍රහ කරලා බලන්න පුළුවන්කම තියෙනවා. සමහරු විවේචනයට පත් කරනවා මේ කේන්දරය කියලා කියන්නේ බොරුවක්, කේන්දරයේ සරණ යන්න එපා, කේන්දරය අපිට අවශ්‍ය නැහැ කියලා. නමුත් තර්කානුකූලව අපිට ඉදිරිපත් කරන්න පුළුවන් මේ කේන්දරය කියලා කියන්නේ ඉන්දියාවේ ඍෂිවරුන්ගේ පෙළපත් නාමයෙන් එන අංක විද්‍යාවට අනුකූලව කර්මය විග්‍රහ කරන යම්කිසි විද්‍යාවක් නිසා මේ අපේ ජීවන තොරතුරු ඊටාම පහසුවෙන් ළඟා කරගන්න අපිට ඇති කරගෙන හොයාගෙන මේ ගැන තොරතුරු ගවේෂණය කරලා අපේ ජීවිත අඩුපාඩු අපිට හදාගන්න පුළුවන් කමක් තියෙනවා මේ ජ්‍යොතිෂ විද්‍යානුකූලව. එතකොට මේක සරණ යා යුතු නෑ. මේක මුල් තැන ජීවිතේ තියන්න අවශ්‍ය වෙන්නේ නෑ අපිට. නමුත් මේක අපි දැනගෙන තිබුණම මේ විශ්ලේෂණය කරලා අපේ ජීවිතයට ගලපලා තිබුණම අපේ ජීවිතේ වෙන්න තියෙන කරදර ටික අපිට අවම කරගන්නටත් කර්මය ගැන යම්කිසි අවබෝධයක් ළඟා කරගන්නටත් ධර්මය මේ තුලින්ම අපිට අවබෝධ කරගැනීමේ මාර්ගය අපිට මේ තුලින් හදාගන්න පුළුවන්කම තියෙනවා. අද වර්තමානයේ හැම තැනම කඩබිහි වෙලා තිබෙන නිසා මේ ජ්‍යොතිෂය හරියට කරන්නේ කවුද කියන එක ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. නමුත් සැබෑකොටම මේ ජ්‍යොතිෂ විද්‍යාව පිළිබඳව ඉගෙනගත්තු මේ ගැන හසල දැනුමක් තියෙන ප්‍රවීණයෙකුට හරි ජීවන තොරතුරක් සපයන්න පුළුවන්කම තිබෙනවා. ඒ කෙනාට කියලා අපිට අපේ ජීවන තොරතුරු අපි දැනගත්තොත් මේ කර්ම විග්‍රහය අපේ ජීවිතය තුලින් අපිට සරලවම බලා ගන්න පුළුවන්කම තියෙනවා. සෙනසුරු මහදසාවෙන් කෙනෙක් ගත කරනවා නම් ඒ කෙනාට සෙනසුරු අන්තර්දසාවක් යනවා නම් අනිවාර්යයෙන්ම සෙනසුරු මහදසාව තුළ එයා ඉගෙන ගන්න කෙනෙක් නම් එයාට නිතර ලෙඩ හැදෙනවා, අසනීප වෙනවා, එයාට අමනුෂ්‍ය දෝෂ බලපානවා, කෑමට අමනුෂ්‍ය බැල්ම වැටි, කොන්දේ අමාරු, බඩේ අමාරු හැදෙනවා, ඇඟපත අපහසුතා, මේවා වරින් වර කාලෙන් කාලෙට මේ සෙනසුරු මහදසාව, සෙනසුරු අන්තර්දසාව ගත වෙන කාල පරිච්ඡේදයට මේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට තමන්ගේ උපන් වේලාවට අනුව, තමන්ගේ උපන් දිනයට අනුව, ඉපදුන රෝහලට අනුව අපි ගහ චක්‍රයේ බලනකොට ඒ කෙනාගේ තොරතුරු වලට අනුව ගත වෙන මහදසාවත් අන්තර්දසා කාලය තුලත් එවැගේම විදසාව කියන මේ තුනම එකතු කරලා තමයි අපිට ග්‍රහයන් පිළිබඳව තොරතුරු විශ්ලේෂණය කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට සෙනසුරු ගත වෙනවා කියලා කියන්නේ පෙර අකුසල කර්ම අපේ ජීවිතේ ගත වෙනවා කියන එක. පෙර අකුසල කර්ම අපේ ජීවිතය තුල ගත වෙනකොට තවත් සෙනසුරුගේ බලපෑමක් තියෙනකොට ඒක තද වෙනවා, වැඩි වෙනවා. 50 නම් 100ක් බලපානවා. එතකොට අපි හැම වෙලාවකම අපි ඇසුරු නිසුරු කරන අය නිසා අපි නොමගට යනවා. අපි ළඟින් ඉන්න අය අපිට සතුටුකම් කරනවා. ඒ වගේම අපේ ජීවිතය තුල ලැබෙන්න තියෙන දේවල් නොලැබීම පිණිස ක්‍රියා කරනවා. මේ වගේ දේවල් සෙනසුරු කාලය තුල අපිට ලැබෙන්න පුළුවන්. බුදුන් වහන්සේගේ විග්‍රහයට අනුව මේ අකුසල කර්ම අපි කුසල කර්ම කරලා තමයි අපිට මේවා නැති කරගන්න පුළුවන්කම තියෙන්නේ. කුසල කර්ම කරනවා කියලා කියන්නේ ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට එදිනෙදා ජීවිතයේ තියෙන කරදර ප්‍රශ්න බාධකත් එක්ක සාමාන්‍යයෙන් බෝධි පූජාවක් තියන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම සෙත් කවියක් කියන්න පුළුවන්කම තියෙනවා. උදේ සවස බුදුරජාණන් වහන්සේ වන්දනා කිරීම පිනක් සිදු වෙන නිසා කරන්න පුළුවන්කම තියෙනවා. මේ පින කරනකොට අර පෙර අකුසල කර්මය අපේ ජීවිතය තුලින් ටික ටික නැති වෙලා අපි ජීවිතය අවබෝධ වෙන තැනකට පත් කරගන්නත් පුළුවන්කම තියෙනවා. අපි පින් දහම් කුසල් දහම් සිද්ධ කළොත් මේ කාලය තුල අමාරුවෙන් හරි අපි දානමාන පින්කම් කරනවා නම්, අපි භාවනා කරනවා නම්, කුසල් දහම් කරනවා නම් අපිට මේ දේවල් ගොඩක් වේගෙන් යටපත් කරගන්න පුළුවන්කම තියෙනවා. තියෙන ගැටලුව තමයි මේ වගේ නරක පරිච්ඡේද කාලයක් යනකොට හැම කෙනෙක්ටම නරක කාලයක් නම් යන්නේ ඒ කෙනා ඉස්සල්ලාම තමන් ගාව ඉන්න හොඳම සත්පුරුෂයා තමයි ගොඩක්ම ඈත් කරන්නේ. තමන්ට උපදේශ දෙන, තමන්ම බලා ගන්න, තමන්ට ආදරය කරන හිතවත්ම කෙනා තමයි නරකම කෙනා හැටියට මේ නරක දසාව තුළ සිද්ධ වෙන්නේ. ඒක අකුසලයක් නිසා සිද්ධ වෙන්නේ. මොකද තරකානුකූලව බලද්දී අර ජීවිතේ උදව්ම කරන කෙනා ළඟින් හිටියොත් නරක කාලේ දුක් විඳින්න විදියක් නැහැනේ.
එතකොට ඒ දුක දෙන්න නම් ග්‍රහය එකපාරටම අරයව ඈඩ් කරනවා. නිකම්ම හේතුවක් නැතුව හරි හේතුවක් හදලා හරි එක්ක නොපෙනෙන දෙයක් නිසා හරි ඒ කෙනාට ඒ කෙනාව ඈඩ් කරලා දානවා. ඊට පස්සේ තමන්ගේ ජීවිතේට තමන් ඇසුරු නිසුරු නොකරපු තමන් හොඳයි කියලා හදාගත්තු නරකම කට්ටිය තමන් වටේට දාගත්තට පස්සේ තමන්ට ඉබේම අර ග්‍රහයාගෙන් වෙන්න ඕන අකුසල කර්මය වෙනවා. ග්‍රහයාගෙන් වෙනවා කියන්නේ අර අකුසල කර්මය විපාක දෙනවා කියන එක. මේ ලෝකෙ වෙන ග්‍රහයෙක් ඇවිල්ලා අපිට අපල කරන්න එන්නේ නැහැ. මේ ලෝකේ තියෙන එක එක්කෙනා කාටවත් අපල කර කර ඉන්න එහෙම දේවල් සිද්ධ වෙන්නේ නැහැ. හැම දෙයක්ම හේතුඵල න්යාමකට තමයි සිදු වෙන්නේ. ලෝකේ බුදුන් වහන්සේටත් කර්මඵල විපාක දුන්නා නම් ලෝකේ සෑම කෙනෙකුට මේක යටත් වෙන්න සිදු වෙනවනේ අපේ බෞද්ධ දර්ශනයට අනුව. එනිසා මේ විපාක දෙන අකුසල කර්ම කුසල කර්ම නිසා යටපත් කරගෙන අහෝසි කර්ම කරගෙන යම් ප්‍රමාණයක් සැර අඩු කරගෙන අපේ ජීවිතේ බොහොම සතුටින් අපිට ගත කරන්න පුළුවන් අවස්ථාව හදාගන්න පුළුවන්කම තියෙනවා. එනිසා අපි අපල කාලයක් තුල අපි හැම වෙලාවම ඊටාම කල්පනාකාරීව ඥානවන්තව බුද්ධිමත්ව ධර්මානුකූලව ගත කළොත් අපිට දෙවියන්ගේ පිහිට හදාගෙන තිබුණොත් අපිට මේ කරදර වලින් වළකින්න පුළුවන්කම තියෙනවා. දැන් සමහර වෙලාවට බුද නීච වෙලා තියෙන කෙනෙක් සමහර වෙලාවට එයා ලෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්, එයා ලෝය කෙනෙක් වෙන්න පුළුවන්, එයා සමහර වෙලාවට වෘත්තීමේ වශයෙන් මහා උගතෙක් බවට පත් වෙන්න පුළුවන්. හැබැයි බුධ ග්‍රහය නීච වෙලා තිබ්බොත් එයා ගන්නේ සම්පූර්ණයෙන්ම නීච අදහස්. එයා සම්පූර්ණම තමන්ගේ වෘත්තීය මට්ටමෙන්වත් සුදුසුකමවත් පෙන්වන්න බැරි තරමේ බොහෝම පහත් දේවල් තමයි එයා තීරණය කරලා එයාගේ ජීවිතේ ක්‍රියාත්මක කරන්නේ. අපිට සමහර වෙලාවට අපල කාල ගත වෙනකොට අපි නරකයි කියලා සම්මත ලෝකේ හැම දෙයක්ම හොඳයි කියලා පනවාගෙන අපි ක්‍රියාත්මක කරනකොට අර අපලය අපිට විපාක දෙනවා අකුසලය. හැබැයි බලවත් ලෙස කුසල කර්ම කරන කෙනාට මේක අවම කරගෙන තමන්ගේ ජීවිතේ සහනය උදා කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අපේ ජීවිතය තුළ අපිට අපල කාලයක් ගත වෙනකොට අපි ඇසුරු නිසුරු කරන අයගෙන් ඊටාම ප්‍රවේශම් වන්නට ඕන. විශේෂයෙන් සෙනසුරු අපල අන්තර්දසාව සෙනසුරු වගේ ගත වෙනකොට සමහර වෙලාවට නිවසේ ආහාර පිසින්නේ අපි ගිනි කොන දිශාවටද උතුරු දිශාවටද දකුණු දිශාවටද නැගෙනහිරද එහෙම නැත්නම් අපි වෙන දිශාවකටද බලලා අපි වැරදි දිශාවකට නම් අපි ගිනි මොලවන්නේ. සමහර වෙලාවට අපේ නිවසට අමනුෂ්‍ය බැල්මක් වැටලා තියෙනවා නම් ඒ අමනුෂ්‍ය බැල්ම gedara හැමෝටම බලපාන්නේ නැති වුණත් අර ග්‍රහපල තියන අයට අනිවාර්යයෙන් මේක බලපානවා. එනිසා තමන්ගේ ජීවිතයේ සමහර වෙලාවට තමන්ගේ යාළුවෙකුගේ ආහාරයක තිබිලා තමන්ට බඩට වැටෙන්නත් පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ යාළුවෙකුගේ නිවසේදී වැටිච්ච අමනුෂ්‍ය බැල්මක ආහාරයක් තමන්ට අපල තියෙනවා නම් තමන්ට ඒක බලපානවා, අර කෙනාට බලපාන්නේ නැහැ. එතකොට න්‍යාම ධර්ම පහක් තියෙනවා බුදුන් වහන්සේ දේශනා කළ. ඒ න්‍යාම ධර්ම පහෙන් එක න්‍යාමයක් තමයි කර්ම න්‍යාමය, උතු න්‍යාමය, බීජ න්‍යාමය. එතකොට මේ කර්ම න්‍යාමයේ 100ට කොටස් අපි 25 බෙදුවොත් 125ක් කර්ම න්‍යාමය අපේ ජීවිතයට බලපානවා නම් සමහර දේවල් අපිට අසාර්ථක වෙන්න මේ කර්මය හේතු වෙන බව බුදුන් වහන්සේගේ විශ්ලේෂණයට අනුව අපිට විග්‍රහ කරන්න පුළුවන්කම තියෙනවා. එනිසා පැහැදිලිවම පෙර අකුසල කර්ම කියලා කියන්නේ ග්‍රහපල. මේ ග්‍රහපල කුසල කර්ම නිසා අපිට වෙනස් කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒක වෙනස් කරන්න අපිට ධාර්මික දිවි පෙවෙතකට යන්නට සිදු වෙනවා. අපේ ජීවිතය තුළ අපි සිල්වත් වෙනකොට, ගුණවත් වෙනකොට, දෙවියන්ගේ ඇල්ම බැල්ම ආශිර්වාද ළඟා කරගන්නකොට අපිට මේ දේවල් ඈඩ් කරගෙන මේ දේවල් වලින් බේරිලා යහපත උදා කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අපි දකින දර්ශනයට අනුව අපේ විෂන් එකට අනුව තමයි අපිට මේ දේවල් ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ. ගොඩක් වෙලාවට අපල ගත කරන අපල ගත වෙන සෑම කෙනෙක්ම තමාගේ ජීවිතේ හොඳම ටික ඈඩ් කරලා නරකම ටික ඉබේම ගන්නවා. මොකද එයාට කර්මානුරූපව ඒක විඳවන්න සිද්ධවන්න තිබෙන නිසා Tamanට හොඳ ජීවිතේ හොඳ සුඛෝපභෝගී ජීවිතය වෙනුවට දුක උරුම කරගන්නව අර සෙනසුරු මහදසාව අන්තර්දසාව තියෙන කට්ටිය තමන්ගේ ජීවිතය තුළ. එතකොට සමහර වෙලාවට කොච්චර උගතෙක් වුණත් සෙනසුරු ගත වෙනවා නම් එයා මෝඩ ක්‍රියා කරනවා. සෙනසුරුගෙන් උපත ලැබලා තියෙනවා නම් කොච්චර උගත්කම් සර්ටිෆිකට් හදාගෙන තිබුණත් එයා සමහර වෙලාවට ක්‍රියාත්මක කරන්නේ මෝඩ ගති, මෝඩ තීරණ, මෝඩ දේවල් තමයි කරන්නේ. සමහර වෙලාවට සමාජයේ මහා උගතුන් ඒ වුණාට මේ කර්ම බලපෑම ඒක පරයා යන
වෙනස් සිදුවීම් සහගත දේවල් සිද්ධ වෙන ක්‍රියාදාමයක් මේ ජ්‍යොතිෂ විද්‍යාව තුළ අපිට විශ්ලේෂණය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපිට නිරතුරුවම අකුසල කර්ම වෙනුවට අපිට බුදුරජාණන් වහන්සේ උදේ සවස වන්දනා කිරීම, දෙවියන්ට පින් දීම, විශේෂයෙන් සෙනසුරු අපල සිදු වෙනකොට අපි මිය පරලොව ගිය ඥාතීන්ට පින් දෙන්නේ නැහැ. ඒගොල්ලන්ට අපි සැපවත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද මළගිය බැල්මක් මේ සෙනසුරු අන්තර්දශා කාලය තුල විශේෂයෙන්ම බලපාන්න පුළුවන්. සෙනසුරු මහදශාව තුල බලපෑවේ නැති වුණත් අන්තර්දශාව තුල ගත වෙනකොට අවුරුදු 3ක වගේ කාලයක් සමහර අයට ඒ සෙනසුරු අන්තර්දශාවේදී අමනුෂ්‍ය බැල්මක් Tamanට වැටිලා තිබුණොත් එය ඥාති බැල්මක් බවට පත් වෙලා තමාම මෙහෙවන තැනට පත් වෙනවා. එතකොට පින් දුන්නාම පින් ගන්න බැරි කෙනෙක් නම් ඒගොල්ලෝ බලවත් වෙලා අපිට කරදර බාධක සිද්ධවන්න පුළුවන්. ගොඩක් වෙලාවට අමනුෂ්‍ය බැල්මක් නිසා ආහාරයක් කුසෙහි තිබුණොත් එය රාගය, ද්වේෂය වැඩි වෙන්නට හේතුවක් බවට පත් වෙනවා. අපි මේ වීඩියෝ මාලාව තුළින් ඉදිරියට ඔබට මේ පිළිබඳව ඔබ දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙනවා.